ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ ඩිජිටල් ප්‍රොඩක්ට් එකකින් කොහොමද අර මං කියලා තියෙන වගේ thumbnail එකේ කියලා. ගොඩක් අය මේ වීඩියෝ එක බලන්නෙම thumbnail එක නිසා. එතකොට ඇත්ත ඒක දාලා තියෙන එක ඇත්ත. මම ඒ වගේ ගාණක් හෙව්වා. ඒක මහ ලොකු ගාණක් නෙමෙයි. නමුත් ඩිජිටල් ප්‍රොඩක්ට් එකකින් එහෙම හම්බ කරන්න පුළුවන් කියන්නේ ඒක සෑහෙන ලොකු achievement එකක් ලංකාවේ. හරිද? මොකද ලංකාව කියන්නේ රුපියල් වලින් අපි ගනුදෙනු කරන රටක්. ඒතකොට ඩොලර්ස් වලින් නෙමෙයි. එතකොට රුපියල් ගත්තාම රුපියලම තමයි. එතකොට ඩොලර් එකකින් අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් ඩොලර්ස් වලින් ගත්තොත් අපිට 1 ඩොලර් එකක් 300ත් 250ත් අතර ගානකට රේන්ජ් එකේ යනවා. එතකොට එහෙම බැලුවම ඩොලර් 10ක් 15ක් 20ක් 30ක් 60ක් කියන ලොකු ගානක් වෙනවා. ඉතින් මම කියන්නේ අපිට ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ලංකාව ඇතුළේ කරන්න පුළුවන්. එතකොට මේ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් කියන එක ඇත්තටම සාර්ථකද කියන එක ගැන තමයි මේ ගොඩක් අයට තියෙන ගැටලුව තියෙන්නේ. ඉතින් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ග්ලෝබල් මාකට් එකට විතරක් නෙමෙයි ලෝකල් මාකට් එකටත් හොඳට කරන්න පුළුවන්. ඔයා තෝරගන්න ප්‍රොඩක්ට් එක වැදගත් ඒකට. මොකද මේ ප්‍රොඩක්ට් එක මිනිසුන්ට ඕන එකක්ද කියන එක ඔයා ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ඔයාගේ ඩිජිටල් ප්‍රොඩක්ට් එක මොකක්ද කියන එක. ඉතින් ඔයා ගොඩක් වෙලාවට බැලුවොත් YouTube එකේ කියන්නේ එයාලගේ රටවල් වලට ගැලපෙන දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ගැන ඕන තරම් YouTube එකේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි ඒගොල්ලෝ හැම කෙනෙක්ම කතා කරන්නේ ඒගොල්ලන්ගේ රටවල් කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ උන්න ඔය රටවල් ගැන. එතකොට ඒ රටවල් වලට ගැලපෙන ඩිජිටල් ප්‍රොඩක්ට්ස් අපේ රටට ගැලපෙන්නේ නැහැ. හරිද? ඒක වෙන කතාවක්. මොකද අපේ රටේ තියෙන ඉන්ඩස්ට්‍රීස් වෙනස්, අපේ රටේ මිනිසුන්ට ඕන දේවල් වෙනස් ඒ වගේ. එතකොට ඒකනේ උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Canva templates වගේ වගේ හම්බ කරන්න පුළුවන්ද කියන එක. ඔව් හම්බ කරන්න පුළුවන්. මොකද ඒ වගේ හම්බ කරන්න පුළුවන්නේ ඒ රටවල් වලට ගැලපෙන අයට. ඒ කියන්නේ රටවල් වලට ඒ රටවල්. මොකද උදාහරණයක් ගත්තාම දැන් රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් ගත්තොත් එයාට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස්, ග්‍රැෆික් ඒ වගේ දේවල් ආය අලුතෙන් හදා ඉන්න ඩිසයින් කර ඉන්න වෙලාවක් නැහැ. හරිද? හැබැයි දැන් ලංකාවේ අපේ කට්ටියට වෙනස්. අපේ ලංකාවේ කට්ටිය ගොඩක් අය තමන්ගේ බිස්නස් එකට ඕන කරන ලෝගෝ හදා ගන්නවා. එතකොට Facebook, social media marketing දේවල් ටික හදා ගන්නවා. මේක ගොඩක් කරගන්නවා. ඒ ස්ටාර්ට්අප් ලෙවල් එකේදී සෑහෙන ලොකු දුරක් ගිහිල්ලා තමයි ඒගොල්ලෝ ඩිසයිනර් කෙනෙක් වුණත් හයර් කරන්නේ. ඉතින් ඒකට හේතුත් තියෙනවා නැත්තේ නෑ. මොකද ඒකට කොස්ට් එක වැඩි. හරි. ඒතකොට මම ආයෙත් ඉන්නම් වෙන රටවල් වල එහෙම නෙමෙයි. ඒතකොට ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ හරි ඉමේජ් එක රීප්ලේස් කරගන්න එක, ටෙක්ස්ට් එක වෙනස් කරගන්න එක, ඒ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. එතකොට ඒක නිසා ඒ වගේ ටෙම්ප්ලේට්ස් වගේ දේවල් විකිනෙනවා. හරි. හැබැයි අපේ රටේ අපි බලන්න ඕනේ ලංකාව ඇතුළට මේ වගේ ප්‍රොඩක්ට් එකක් කරනවා නම් මේක ඇත්තරම නීඩ් එකක් තියනවාද කියන එක. හරි. එතකොට ලංකාවේ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් විකුණනවා මොන වගේ දේවල්. එතකොට සමහර වෙලාවට අපිට එන ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කරන්න වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් මම කියන්නම්. මම හැදුවා PDF book එකක්. ඕන තරම් තියෙනවනේ ඉන්ටර්නෙට් එකේ ඔය PDF book විකුණලා සල්ලි හොයන්න පුළුවන් කියන එක. ඔව් ඒක ඇත්ත. ඒක මම කරපු එකක්. ඒක ප්‍රැක්ටිකලි මම කරා. මතක ඇති ඔයගොල්ලන්ට නැනෝ බනානා මොඩල් එක දාපු ගමන් Google එකේ එකෙන් සෑහෙන ලොකු චේන්ජ් එකක් කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒක තමයි ඉමේජ් ජෙනරේට් වලට තිබ්බ හොඳ මොඩල් එක දැන් මේ මොහොතේ ට්‍රෙන්ඩ් එක ආපු ගමන්. එතකොට මම කරපු දේ තමයි මම මේ කලිනුත් කියලා ඇති මගේ වීඩියෝස් වල. එතකොට මම කරේ නැනෝ බනානා වලින් ප්‍රොම්ප්ට් කරන විදිහ ගැන ප්‍රොම්ප්ට් 50ක් විතර දාපු පොඩි බුක් එකක් හැදුවා. හරි. දැනටත් ඒක තියෙනවා මගේ ස්ටෝර් එකේ. ඔයගොල්ලන්ට මේ ඩොමේන් එක මම දාන්නම්. ඒ ඩොමේන් එකට ගිහලා බලන්න පුළුවන්. මගේ ප්‍රොඩක්ට් එකක් විදිහට තාම මම ඒක ලිස්ට් කරලා තියෙනවා. එතකොට ඒක ට්‍රෙන්ඩ් එකක්. දැන් මේ බුක් එක සෙල් වෙන්නේ නැහැ. හේතුව තමයි දැන් ඕන කෙනෙක්ට ප්‍රොම්ප්ට් එකක් කියන එක ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න එක nothing සරල දෙයක්. ඒක දැන් AI වුණත් ප්‍රොම්ප්ටිං කියන එක ඉමේජ් එකකට එච්චර ලොකුවට කරන්න අවශ්‍ය නැහැ. හරි. අපිට අවශ්‍ය කරන දේවල් පොඩ චේන්ජ් කරගන්න එහෙම වුණා. ඒතර මම කිව්වේ දැන් PDF book එකක් කියන එක වුණත් අපි ට්‍රෙන්ඩ් එකක් බලලා හරිම නීඩ් එක තියෙන තැනට හරිම විදිහට ප්ලෑන් කරලා කරොත් ඒක අනිවාර්යෙන් සෙල් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි සෙල් කරන්න පුළුවන්. මොකද මම ටෙස්ට් කරලා බැලුවා ලංකාවේ ඇතුලේ $10 වලට PDF book එකක් සෙල් කරන්න පුළුවන්. හරි. මම ගාව ප්‍රූෆ් තියෙනවා. මම ඒක $10ට 5ට 2ට 3ට ඔය හැම ප්‍රයිස් එකකටම ප්‍රයිස් රේන්ජ් එකකටම දාලා බැලුවා මිනිස්සු ගන්නවා. මොකද ඒ වෙලාවේ ඒකට තිබ්බ ඩිමාන්ඩ් එක ඒ වැලියු එක නිසා. එතකොට ඒක ඒ විදිහට කරන්න පුළුවන්. ඊළඟට
වැදගත්ම දේ තමයි ලංකාව ඇතුලේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් හරි නැත්නම් මෙන්න මේ ඩිජිටල් ප්‍රොඩක්ට් සර්විස් කියන එක පටන් ගන්න නම් ඔයාට අනිවාර්යෙන් තියන්න ඕන දේවල් තියෙනවා. පළවෙනිම එක තමයි ඔඩියන්ස් එක කියන එක. එතකොට ඔයා මේකට බහින්න හදනවා නම් මුලින්ම කිසිම ඔඩියන්ස් එකක් නැතුව එතකොට ඔයාට මිනිසුත් එක්ක කිසිම එන්ගේජ්මන්ට් එකක් නැතුව ඔයා මේකට මුලින් ඉඳන් බහින්න හදනවා නම් ඔයා කොච්චර හොඳට ප්‍රොඩක්ට් එකක් හදලා තිබ්බත් ඔයාගේ ප්‍රොඩක්ට් සෙල් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට මේකට ගොඩාක් ලොකුවට මහන්සි වෙන්න ඕන. මොකද ඔයා කාරණා දෙකකට මහන්සි වෙන්න ඕන. එකක් ඔයාගේ ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කරන්න මහන්සි වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඔයාගේ ඔඩියන්ස් එක. හරිද? මේ ඔඩියන්ස් එක බිල්ඩ් කරනවා කියන එක සෑහෙන චැලෙන්ජින් වැඩක් ලංකාව ඇතුලේ මේ වගේ එක කැටගරි එකක් අල්ලගෙන ඩිජිටල් ප්‍රොඩක්ට් වලට ඔඩියන්ස් එක බිල්ඩ් කරන එක ලොකු ගේම් එකක්. එතකොට අපි අනිවාර්යෙන් බලන්න ඕනේ ඒ අයට තියෙන පේන් පොයින්ට් එක මොකද්ද මේ වෙලාවේ ඒගොල්ලන්ට ඩිජිටලි විසඳ ගන්න බැරි පේන් පොයින්ට් එක මොකද්ද කියන එක. හරිද? අන්න ඒකට තමයි අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. ඒතකොට ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් කියන්නේ හැම වෙලාවකම අපිට ඕන දේ හදලා කාට හරි විකුණන එක නෙමෙයි. අපිට ඕන දේ හදලා ඒකේ හොඳ කියලා කාට හරි විකුණන එක. ඒක එහෙම කරන්න බෑ. ඒක එහෙම කරන්න බෑ කියන්නේ කරන්න උත්සාහ කළා මම ඒක දන්නවා. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට කියන්නේ එහෙම කරන්න බෑ. එහෙම කරන්නත් එපා. ඔයා බලන්න මාකට් එකේ කාටද පේන් පොයින්ට් එකක් තියෙන්නේ. ඒ පේන් පොයින්ට් එක ඔයාට ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් විදිහට සෙල් කරන්න පුළුවන්ද කියන එක. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. ගොඩක් අය කැමති චිත්‍ර අඳින්න. ඒ කියන්නේ චිත්‍රයක් අඳිනවා කියන එක හැමෝටම කරන්න බෑ. උදාහරණයකට මැන්ගා කැරක්ටර්ස් අඳින එක right එතකොට කාටුන් වගේ කැරක්ටර්ස් අඳින එක කියන්නේ ටූන් ලුක් එකට හියුමන් ෆිගර්ස් වගේ ඒවා අඳින එක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එතකොට ඔයාලට චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් හදන්න. ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි ඔයාට ගොඩක් හදන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයාට පුළුවන් ඉස්සෙල්ලාම ඔයාට ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් හදන්න කලින් ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් කියන එක මිනිසුන්ට පෙන්වන්න ඕනේ. එතකොට ඔයාට කරන්න පුළුවන් දේ තමයි ඔයා කොලේකුයි පෑනකුයි අරගෙන හරි පැන්සලකුයි අරන් කොලේක පෑනක ඔයා චිත්‍ර අඳින එක ඉස්සෙල්ලා වීඩියෝ රෙකෝඩ් කරගන්න එක කන්ටෙන්ට්ස් විදියට. එතකොට ඔයාගේ එකේ මොකුත් වොයිස් දාන්නේවත් මොකුත් නැහැ. ඔයා බිහයින්ඩ් සීන්ස් වගේ තමයි. එතකොට ටග් ගාලා ෆාස්ට් ෆෝවර්ඩ් කරලා එඩිට් කරලා ෆයිනල් අවුට්පුට් එක දාලා ඔයා ක්ලිප්ස් 10ක් විතර ඔන්න ඔයාගේ TikTok account එකේ ෂෙයා කරන්න පටන් ගන්නවා. එතකොට ඔන්න ඔයාගේ ප්‍රොෆයිල් එක දකින අය දන්නවා රයිට් මේ මෙයා චිත්‍ර අඳිනවා. මෙයා චිත්‍ර අඳිනවා කියන එක දැන් දන්නවා. ඊට පස්සේ ඔන්න එතනදී ඔයාගේ මූණ පේන්නේ නැහැ, ඔයාගේ කටහඬක් පේන්නේ නැහැ. ඒක නිකන් ෆේස්ලෙස් කන්ටෙන්ට් එකක් වගේ තමයි යන්නේ. එතකොට ඊළඟට ඔයා පටන් ගන්නවා ඊළඟ වීඩියෝස් 10 වොයිස් කරන්න. හරි. ඔයා කරනවා ඔයා කියනවා මේ කැරක්ටර් එක මම අද අඳින්න යන්නේ මෙන්න මේකේ අයිඩියා එකෙන්. මෙන්න මේ කතාවේ මෙන්න මේ කැරක්ටර් එක තමයි මම අද අඳින්න යන්නේ. මෙතනදී අපි ගොඩක් වැදගත් දේවල් කීපයක් තියෙනවා මේ කැරක්ටර් එක අඳිනකොට. ඒක නිසා අපි මෙන්න මේ වගේ සැලකිලිමත් වෙන්න ඕන කියලා. ඔන්න දැන් ඒ විදිහට ඔයා වොයිස් එක විතරක් දාලා ඔයාගේ අර process එක පෙන්නනවා. මේ අඳිනකොට මෙහෙමයි, මේ අඳිනකොට මෙහෙමයි. මෙන්න මේ වගේ තමයි shadow එක අපි දාගන්නේ. මෙන්න මේ වගේ තමයි මෙතනින් අපි character එකට lighting වෙනවා නම් මෙන්න මේ පැත්තෙන් අපි character එක මේ විදිහට පාට කරන්න ඕන වගේ. අන්න ඒ වගේ පොඩි tips ටිකක් එක්ක ඔයාගේ මූණ දැනුත් පෙන්වන්නේ නැහැ. මේ වෙලාවෙත් ඔයාගේ පෙන්වන්නේ art එකයි විතරයි. ඊළඟ වීඩියෝස් 10 ඔයා මූණ පෙන්නනවා සහ ඔයාගේ process එක පෙන්නනවා, ඔයාගේ voice එක දානවා. හරි. එතකොට මේකෙදී වෙන්නේ අපි පොඩ්ඩ credibility එක build කරගන්නවා අපේ content එක බලන කෙනත් එක්ක. right. එතකොට ඔයා හිතන්න පළවෙනි වීඩියෝ එකේ ඉඳලා ඔයා දැන් වීඩියෝස් 30ක් complete කරලා ඉවරයි. හරි. ඔයා වීඩියෝස් 30ක් complete වෙනකොට ඔන්න දැන් ඔයාට හොඳ audience එකක් හැදෙනවා. මේ වෙනකොට ඔයාට අඩුම තරමේ followers ලා 600ක්වත් 1600 අතර ප්‍රමාණයක් අඩුම. මේකට සබ්ජෙක්ට් එක ඉන්ටරෙස්ටිං අය ටිකක් අඩුයි ලංකාවේ. හැබැයි මම කියන්නම් ඒකටත් පොයින්ට් එකක් තියෙනවා. ගොඩක් ලොකු ඔඩියන්ස් එකක් හිටිය කියලා ඔයාට ගොඩක් සේල්ස් කරන්නත් බෑ. මොකද ඔඩියන්ස් එක කියලා කියන්නේ හැම වෙලාවෙම ඇත්තටම වැලියබල් ඔඩියන්ස් එකක් වෙන්න ඕනේ. මිලියන් ගණන් ෆලෝවර්ස්ලා හිටියට ඇත්තටම මේ ඉන්න කට්ටිය ඔයාට ඉන්ටරෙස්ට්ද? ඔයාගේ කන්ටෙන්ට් එකට ඉන්ටරෙස්ට්ද? එහෙම නැත්නම් අකරපු ස්පෙસિෆික් කන්ටෙන්ට් ටයිප් එකකට විතරක් ඉන්ටරෙස්ට් වෙලාද එයා ආවේ කියන එක චුට්ටක් අපි හිතන්න ඕනේ. එතකොට අපි කීක හිටපු තැන තමයි ආද වීඩියෝස් 30ක් ඉවර කරලා තියෙන්නේ. ඔන්න දැන් ඔයා පොඩ්ඩක් ප්‍රීමියම් කන්ටෙන්ට්ස් වලට ප්ලේස් එක දෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය අතරේ ඔයා ඔඩියන්ස් එකට ඉන්ට්‍රොඩියුස් කරනවා ඔයාගේ ස්පෙෂල් ටෙක්නික් ක්ලාස් එකක් හරි වර්ක්ෂොප් එකක් හරි.
හරිද? එතකොට ඔයාට පුළුවන් සැටර්ඩේ වගේ දවසක පීක් කවර් එකක් අරගෙන වර්ක්ෂොප් එකක් තියෙනවා, ෆ්‍රී වර්ක්ෂොප් එකක්, පැයක වර්ක්ෂොප් එකක්. මේකෙදී අපි කැරක්ටර් එකක් බිල්ඩ් කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා ෆන්ඩමෙන්ටල්ස් ටික කියලා. ඉතින් ඔන්න ඔය වගේ කතා කරගෙන යනකොට ෆන්ඩමෙන්ටල්ස් ටිකට වර්ක්ෂොප් එකට අපි තුමු 50ක් අඩුම තරමේ 20ක් 50ත් අතර ප්‍රමාණයක් සමහර විට ඔයාගේ තියෙන ස්ටෑන්ඩඩ්ස් ක්වොලිටි එකත් එක්ක ඒ ඔයා කරන ආර්ට් ස්ටයිල් එකට මිනිස්සු කැමති වෙලා ගොඩක් කලාවට එන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි පළවෙනි ඩිජිටල් සර්විස් එක ඔයාගේ. හරිද? ඔයාගේ ඩිජිටල් සර්විස් එක. එතකොට ඔයාට දැන් තේරෙනවා මේ වර්ක්ෂොප් එකේදී මිනිසුන්ට මොනවද ඕනේ, මිනිස්සු මොනවටද කැමති. මෙන්න මේ කරුණු ටික ඔක්කොම ගන්න පුළුවන්, ෆෝම් එකක් ෆිල් කරගන්න පුළුවන්, එයාගේ ඩීටේල්ස් ටික ගන්න පුළුවන්, ආෆ්ටර් සේල්ස් කරන්න පුළුවන්. ඔයගේ ගොඩක් ලොකු දේවල් තියෙනවා. එතකොට අපි ඔය ෆෝම් එකේ ගත්ත ඩීටේල්ස් ටික වෙනම පිළිවෙලට තියාගෙන අපිට පුළුවන් ඊළඟට ඔයාගේ කෝස් එකක් රිලීස් කරන්න. ඔයාට පුළුවන් පොඩි WordPress සයිට් එකක් හදලා ඔයාට පුළුවන් ඒකට ෆන්ඩමෙන්ටලි ඔයාට පුළුවන් පේමන්ට් ගේට් එකක් නැත්තම් ඔයාට පුළුවන් ඒකට බැංක් ට්‍රාන්ස්ෆර් වගේ සම්බන්ධ කරගන්න මුලින්ම. ඊට පස්සේ ඔයාට පුළුවන් පේමන්ට් ගේට් එකක් ගන්න. එතකොට ඔයාට වර්ක්ෂොප්ස් වගේ දේවල් අරේන්ජ් කරනකොට එතනින් පේමන්ට්ස් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ කෝස් එක සෙල් කරන්න පුළුවන් ප්‍රීමියම් කන්ටෙන්ට් විදියට. ඊට පස්සේ ඔයාට කැමතිනම් ඇත්තටම කැමතිනම් ඔයාට පුළුවන් දැන් නිව් ඩාට් වගේ කියලා වෙනම එකක් තියෙනවා. එතකොට මේ මැංගා වල වෙනම ඒ වගේ ස්ටයිල්ස් තියෙනවා. ඉතින් ඒවා වුණත් ඔයාට ස්පෙෂල් වර්ක්ෂොප් එකක් 18+ කරලා කරන්න පුළුවන්. ගොඩක් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ඒවට. ඔය වගේ කරන්න පුළුවන්. එතකොට ඔන්න ඕක තමයි process එක. අපි එක සැරේට අපිට මේක කරන්න බෑ. ඉතින් quality audience එකක් තෝරගන්න ඕන දේ තමයි උදාහරණයකට ඔයාගේ සම්පූර්ණ audience එකේ ඉන්නේ 5000ක් කියලා හිතන්න. ඔය 5000 එන්නෙම ඔයාගේ ආර්ට් වලට කැමති නිසා. එතකොට ඔය 5000න් අඩුම තරමේ 100කට ඔයාට සේල් එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් පුළුවන් තරම් ෆිල්ටර් වෙලා ඔයාගේ ඔඩියන්ස් එක හොඳම ටික ඉන්නවා නම් ඔයාට ඇත්තටම හොඳ දෙයක් කරගන්න පුළුවන්. මොකද ඔයාගේ ඔඩියන්ස් එක ඔයාට ගොඩක් සපෝට් කරනවා. මොකද හැමතිස්සෙම එන්ගේජ්මන්ට් එක තියෙනවා. දැන් මිලියනයක් විතර ඉඳලා ඒකෙන් 10000ක් 20000ක් නම් එහෙම නැත්නම් ලක්ෂයක් විතර නම් ඉන්නේ. ඒක කිසි තේරුමක් නැති වෙනවා ඒ ඔඩියන්ස් එකෙන්. ඉතින් අපිට 10000ක් ඉඳලා අඩුම තරමේ 6000ක් 5000ක් එන්ගේජ්මන්ට් එකක් එනවා කියන්නේ ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. ඉතින් හැම වෙලාවෙම ඔඩියන්ස් එකක් බිල්ඩ් කරගන්නකොට ක්වොලිටි ඔඩියන්ස් එකක් බිල්ඩ් කරගන්න. ඒකයි ස්පෙෂලායිස් කන්ටෙන්ට් කරන්න කියන්නේ. එතකොට මේ ස්පෙෂලායිස් කන්ටෙන්ට් කරනකොට ඒ සබ්ජෙක්ට් එකට විතරක් කැමති අය තමයි හැම වෙලාවෙම අපේ ෆලෝ ලිස්ට් එකට එන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් මේ වගේ ඩිස්කෂන් එකක් කරමු. ඉස්සරහට මම තව මේ වගේ වීඩියෝස් කතා කරනවා. ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ගැන සර්විස් ගැන පටන් ගන්න ආසාවක් තියෙන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඉස්සෙල්ලාම ඔයාගේ ඔඩියන්ස් එක බිල්ඩ් කරන්න පටන් ගන්න. ඔඩියන්ස් එක බිල්ඩ් කරන්න මම අර කිව්ව ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න. ඒකෙදි ඔයාට පුළුවන් හොඳ ක්වොලිටි ඔඩියන්ස් එකක් බිල්ඩ් කරගෙන ඔයාගේ සේල්ස් කරගන්න හැකියාව වැඩි වෙනවා ඉස්සරහට. ඉතින් ඒකත් එක්ක ඔයාට ගොඩක් හොඳ දේවල් ඉස්සරහට කරන්න පුළුවන්. ඉතින් රයිට් ඉතින් ඔය ඔන්න කියපු දේවල් ටික ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා තියන්න. අපි බලමු ඉස්සරහ ඩිස්කෂන්ස් වලදී මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉක්මනට ඔයාගේ ඩිජිටල් ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි පටන් ගන්න අමතක කරන්න එපා. අදම පටන් ගන්න TikTok account එකක් හදන්න. grow කරන්න ලේසිම platform එක තමයි TikTok. ඉතින් මේකේ ඔයාට ස්ලෑන ලොකු game app play කරන්න පුළුවන්. මම දැනට මගේ TikTok accounts කීපයක් play කරනවා එක එක subject ඇතුලේ. ඉතින් ඕගොල්ලන්ට සමහර වෙලාවට ඒවා හම්බෙලත් ඇති. try කරන්න අතාරින්න එපා. මොනවා හරි දෙයක් කරන්න මුකුත් කර හිටියොත් මුකුත් වෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් කරොත් අඩු ගානේ fail වෙනවා. fail වුණාට පස්සේ ඔයා දැනගන්නවා මේ fail වුණේ කියන එක. ඊට පස්සේ ඒවට actions අරගෙන ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.